ඔන්න රට ඉන්න කෙනෙක් කොහොමද ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න කියලා මම කලින් වීඩියෝ එකක් කරා. මේකත් මචං ඉවර වෙනකම් බලපන්. මොකද මම මේක ඊට පස්සේ උඹට කියලා දෙනවා කොහොමද ඉන්වෙස්ට් කරන්න කියලා. මොකද ගොඩක් අය මගෙන් අහපු ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද ඉන්වෙස්ට් කරන්නේ. ඒක හරියට තේරුන්නේ නැහැ කියලා. මම මේක ටිකක් හයියෙන් කියන ඔබ දෙපාරක් තුන් පාරක් හරි බලලා තේරුම් ගන්න. මොකද මේක පට්ට දිග වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ඒක නිසා මම පොඩ්ඩක් ස්පීඩ් කියනවා. ඔබ නැවත ස්ටොප් කරලා හරි බලපන් මචං. මේක උඹට කියන්න හොඳේ. මේක මට කිසිම ලාභයක් හම්බෙන්නේ නැහැ. මම නෙමෙයි ඉන්වෙස්ට් කරන්නේ. උඹයි ඉන්වෙස්ට් කරන්නේ. උඹටයි ලාභේ. උඹ තමයි දිනු වෙන්නේ. මම මේක උඹට දැනුම දෙනවා විතරයි. මොකද මම තනියෙන් ඉන්වෙස්ට් කරගෙන මම පාඩු ඉන්නවා. හරි මට කැහිල්ලක් තියෙනවා සිරාටම කාට හරි උදව් කරන්න. කාට හරි උදව් කරන්න ඕන කියන හැඟීම මට තියෙනවා. මම ඒකයි මේ වීඩියෝ එක කරන්නේ. නැතු මේ මට කිසිම ලාභයක් හම්බෙන්නේ නැහැ. මොකද මම නෙමෙයි ඉන්වෙස්ට් කරන්නේ. මම උඹේ සල්ලි ගන්න නැහැ. මම උඹේ සල්ලි වලට අතවත් තියන්නේ නැහැ. මම කම්පැනි මොකද්ද කියලා කියන්නේ නැහැ. ඔබ ඒක ඉගෙනගෙන කරගපන්. හොඳේ මම උඹට දෙන්නේ මේ අයිඩියා එක විතරයි. හොඳේ මොකද පට්ට කෝටි ගණන් සල්ලි හොයන්න පුළුවන් තැනක් තමයි ස්ටොක් මාකට් එක කියන්නේ. හොඳේ අනිත් ඔබ රටින් ඉන්න කෙනෙක්ට බයින් පවර් එක පට්ටම වැඩි. හොඳේ ලංකාවට වඩා බයින් පවර් එක පට්ටම වැඩි. උඹට මම වීඩියෝ එකේ කලින් වීඩියෝ එකෙන් කරා. උඹට ඒක බලන්න නැති උඹට තේරෙන්නේ නැති. මං හිතනවා ඒක හොඳට තේරෙනවා කියලා. ඉතින් ඔබ පට්ට කට්ටක් කාලා රටින් ඉඳන් හොයන සල්ලි උඹ හරියට ඉන්වෙස්ට් කරන්නේ නැත්නම් අත්‍තරම ඔබ ෆේල් නේ බා. ඔබ අත්‍තරම ෆේල්. හරි ඉතින් මේකෙන් ඔබ කොහොමද මැච් එක ගහන්නේ කියලා රටින් ඉඳන්. හරිද මෙහෙමයි. ඔබ දැන් රටින් ඉඳන් ඔබ ජපාන වෙන්න පුළුවන්, ඕස්ට්‍රේලියා වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්, කොරියා, ඊශ්‍රායල් ඕන රටක විනා කියන හිතාමු. බෝන රටක ඉන්න. හරි. දැන් උඹට ලංකාවේ කමර්ෂියල් බැංකුවේ, BOC බැංකුවේ, HMB බැංකුවේ, NSB බැංකුවේ හරි තව බ්ලා 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 බැංකු තියෙනවා. ඒ බැංකුව වල උඹට account එකක් තියෙනවා ලංකාවේ. හරිද? මේ account එකක් උඹට තියෙනවා අනිවාර්යෙන් තියෙන්න ඕනේනේ. ඒ account සම්පත් වෙන්න පුළුවන්. හොඳේ. ඒ account වලින් මචං උඹට පුළුවන් online බලන්න Google එකට ගිහිල්ලා ගහපන්. ඉතින් දැන් උදාහරණයක් කොම් බැංක් එක ගන්න. කොම් බැංක් එකේ වෙබ්සයිට් එකට බලන්න. ඊට පස්සේ ඒකේ තියෙනවා IIA කියලා එකක්. හරිද? ඉන්වෙස්ට්මන්ට් account එක. හොඳේ. ඉන්වෙස්ට්මන්ට් account එක. හරිද? ඔන්න ඔක තමයි නම. ඕකේ ෆෝම් එකක් තියෙනවා. ෆෝම් එක ෆිල් කරපන් ඔන්ලයින් ෆිල් කරන්න. ඔබ රට ගියා කියන්නේ මචං උඹට ඒක ෆිල් කරගන්න බැරි තරම් මොලයක් නැති නෙමෙයිනේ. මෙහෙම එකක් නෙමෙයි රට ගිහින් උඹට ඒක ෆිල් කරගන්න පුළුවන්. ඒක අනිත් එක නෝමල් දේවල් දාන්නේ. ඔබේ પાස්පෝර්ට් එකේ ෆොටෝ එකක් ඕන අප්ලෝඩ් කරන්න වෙයි. ඔබේ NIC එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න වෙයි. ඔබේ ඩීටේල්ස් ඔබේ බැංකුවේ විස්තර ඊට පස්සේ උඹ ඉන්නේ ගෙදර. ඒ කියන්නේ ලංකාවේ කොහෙද හිටියේ රට කොහෙද ඉන්නේ උඹේ රට මොකක්ද ඒ ටික විතරයි වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙන ෆිල් කරන්න. හොඳේ. උඹේ ෆිල් කරගෙන උඹ 130ක් විතර උඹ දැන් හරි. හරි උඹ 130ක් විතර උඹ දැන් හරි. දැන් උඹ CDS account එකක් හදන්න ඕනේ. CDS account එක හදන එකත් පට්ටම easy. හොඳේ. ඒක නම් මචං ඕන තරම් වීඩියෝ තියෙනවා. හරි උඹට මම සරල වෙලේ easy විදිහටම කියන්න. බලන්න Google Play Store එකට හරි App Store එකට හරි මොකකට හරි බලයන් හරිද. ඒකට ගියාට පස්සේ CSC app එක තියෙනවා. CSC හොඳේ. ඒක ඩවුන්ලෝඩ් කරපන්. හරි. ඒක ඩවුන්ලෝඩ් කරාට පස්සේ සිම්පල් දේ ගහන්න. ඔබේ බර්ත්ඩේ එක හයි ඊට පස්සේ උඹේ ගෙදර ඇඩ්‍රස් එක හයි උඹ රෙන්ට් එකට දින්නේ කියලා හයි ඒ ටික ෆිල් කරපන්. ඊට පස්සේ ආයි ඔබේ identity NIC එකේ පැත්තයි ඒ කියන්නේ ඉස්සරහේ මේ පිටිපස්සේ පැත්තයි ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න තියයි. ඊට පස්සේ තව මේ පොඩි පොඩි ඩීටේල්ස් ටිකක් අහයි මොකක් කරන්න මොනවාද කොහොමද සල්ලි හොයන්නේ ඒ ටික දායි. ඒක ඇත්ත ඩීටේල්ස් ටික තමයි. ඒකෙන් කිසිම වැරද්දක් වෙන්නේ නැහැ. බැලුවකින් ඉන්වෙස්ට් කරන්න ඕනේ නැහැ. හොඳේ. උඹ ඒක හදපන්. ඒක හදුවකින් උඹ 100 ඒක හදපන්. ඊට පස්සේ උඹ ස්ටොක් බෝගර් කෙනෙක් හොයාගන්න ඕනේ. හොඳේ. ඒ ස්ටොක් බෝගර්ස්ලා CSC වෙබ්සයිට් එක ඕන තරම් තියෙනවා. හොඳේ. ඒ පට්ට ස්ටොක් බෝගර්ස්ලා පමණක් ඉන්න ඉස්සපැන්ලා ඉන්න විසක. ඒක උඹ හොඳ උඹට ගැලපෙන එක තෝරගන්න. හොඳේ. අන්න ඒකෙන් කෙනෙක් උඹට හොයාගන්න තියෙන්නේ. හරි. ඒක පොඩ්ඩක් උඹ පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා උඹට ගැලපෙන කෙනෙක් තෝරගන්න. හොඳේ. ඊට පස්සේ කියන්න එපා මෙයා උදව් කරේ නැහැ මෙයා උදව් කරේ නැහැ. ඒකනේ උඹට තියෙන්නේ. බෝගර්ස්ලා ෆෝම් ගොඩක් තියෙන. ඒකෙන් උඹට කැමතික හොඳේ බෝගර් කෙනෙක් තෝරගන්න. හොඳේ. දැන් මං මේ සිලෙක්ට් කර බෝගර් කවුද කියලා අහන්න එපා. මොකද ඒක මගේ එක උඹට ගැලපෙන්නේ නැහැ නේ. හරි. අන්න ඒ වගේ උඹේ අවශ්‍යතාවයට අනුව එක්කෙනෙක් හොයාගන්න. හරිද? එහෙම හොයාගෙන උඹට තියෙන්නේ දැන් බෝගර් කෙනෙකුත් ඉන්නවා. ඊට පස්සේ CDS account එකක් දැන් හරි. හොඳේ. දැන් උඹ ඒ ටික අප්ලෝඩ් කරලා පස්සේ උඹ දැන් දැන් 70ක් විතරම දැන් ඒ ටිකම හරි. හොඳේ. CDS account එක හැදුවට පස්සේ දැන් තියෙන ඉතුරු ටික උඹේ ඇති මචං. හරිද? ඔබ බලන්න ඕනේ බා කම්පැනි එක මුලින්ම බලන්න ඕනේ. කම්පැනි උඹ දන්න කම්පැනිද? හිතාන් උඹ හරි ලංකාවේදී උඹ හිටියේ මේ බැංකුවක ගිහම හරි බැංකුවක නෑ හරි දැන් ගොඩකුම් හොටෙල් වල ගිහපුන් හරි උඹ ලංකාවේ හොටෙල් එකක් කියපන් ගිහින් හොඳේ මම ජස් අයිඩියා හොඳේ උඹ ඉන්නේ හිල්ටන් හොටෙල් එකේ හිටියේ හරිද උඹ හිටියේ වේට හරි මොකක් හරි ස්ටුඩන්ට් උඹ හිටියේ හරිද උඹ දන්න එක මොන මාසෙද බිසි කියලා හිතාම ෆොරිනර්ස්ලා ඉන්න මාසේ පට්ට බිසි ඇති හැබැයි උඹ වගේ උඹේ මොකද්ද මේ උඹේ ටිප් එක වැඩි උඹට හම්බ වෙන පඩිය වැඩි සේරම වැඩිනේ උඹට එදාට ඒ මාසෙට උඹට එදාට සේරම වැඩි හරිද අර ඒ සේරම වැඩි උඹ ඒ දවසට තමයි ෆොරිනර්ස්ලා එනවා කියන්නේ හොටෙල් එකකට සල්ලි වැඩි බා හොටෙල් එකකට හම්බ වෙන වැඩිනේ හොටෙල් එකකට හම්බ වෙන වැඩි ඒකනේ සල්ලි ඉතින් උඹට පුළුවන් උඹේ ෆීල්ඩ් එක දන්නවනේ ඒ ෆීල්ඩ් එකේ මේ තියෙන කම්පැනිස් උඹ බයි කරන්න පුළුවන් හොඳේ බයි කරලා ගේන් එක වැඩිච්ච වෙලාව විකුණපන් මම අර කලින් වීඩියෝ කිව්වා වගේ ගේන් එක වැඩි විදිහට හරි විකුණනවා ඒක තමයි ඩිවිඩන්ඩ්ස් කියලා දෙයක් තියෙනවා ඒක
ඉතින් මම උදාහරණයක් කියන්න හොඳේ. දැන් කම්බෑන්ක් එකේ උදාහරණයක් හොඳේ මතක තියාගන්න උදාහරණයක්. කම්බෑන්ක් එකේ තියනවා කියහම දැන් ඔබ කම්බෑන්ක් එකේ එක ෂෙයා එකකට රුපියල් 5ක් දෙනවා. හොඳේ. කම්බෑන්ක් එකේ එක ෂෙයා එකකට රුපියල් 5ක් දෙනවා කියලා ඔබ හිතපන් හොඳේ. දැන් දෙසැම්බර් 5 වෙනිදාට දෙනවා. ඔබ හිතමු ඔබ ගත්ත ෂෙයාර්ස් ගාන අනුව ඔබට රුපියල් 5 ගාන හම්බ වෙනවා ඔබ. සමහරකට ඔබ මාස රට ගිහිල්ලා මාස දෙකක් විතර හොයන පඩි ඔබට නිකන් ගන්න පුළුවන් බං ඒ ඩිවිඩන්ඩ් එකෙන්. හරිද? ඔන්න ඔක තමයි ස්ටොක් මාකට් එකේ තියෙන මාර වාසිය හොඳේ. අනිත් උඹට ගන්න පුළුවන් බයින් පවර් එක පට්ටම වැඩි රටින් එක ලංකාවේ ඉන්න ගෙට වඩා. ඕකත් මං සෑහෙන කිව්වා හොඳට ඉගෙනගෙන ওই වැඩේ කරපන්. ඔබට පට්ටම මැච් එකක් ගන්න පුළුවන්. වීඩියෝ එක තව දික් වෙන නිසා මම වැඩි කියන්නේ ඔබට තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාපන්. මේක අනිවාර්යෙන් කට්ටිය මෙන්ෂන් කරපන්, රීපෝස්ට් කරපන්. මං කියන්නේ මචං රටින් එක උදව් කරොත් ඒ උදව් කරන ඒ දේම ඇති බං උඹලට දිනු වෙන්නේ. මොකද කාටවත් වල කපන්න නැතුව උඹ ඉගෙන ගන්න ගමන් තව කෙට්ටෝ ඒ දේ කියලා දෙනවා නම් උඹ මචං උඹ දිනුම් සිරාට. හොඳේ. උඹ කුහකෙක් නෙවෙයි. උඹ කෙලිම උඹට හොයන්න පුළුවන් සල්ලිත් හොයාගෙන උඹත් මැච් එකක් ගහගෙන උඹ අනිතුන්ටත් උදව් කරගෙන උඹ පට්ට මැච් එකක් ගහන කොල්ලෙක් වෙනවා. හරිද? කොල්ලෙක් කොහෙල්ලෙක්. එන්නේ නම මචං ඔච්චරයි කියන්න තියෙන්නේ. මම හිතන්නේ උඹලා දැන් තේරුණා කියලා. ඒ තේරුණ නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාපන්. මේක ලයික් එකක් දාපන්. ඉතින් මේ බලමු මම මොන තව ඉස්සරහට ගියනම් ඒ මොන හරි ගේන්න ඕන නම් කීපන්. තව විදියක් තියෙනවා. උඹට බැරි නම් මේ තනින් තේරෙන්නේ නැත්නම් තව එක විදියක් තියෙනවා. ඒක මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්.